මේ අයිටම් එකක් ගත්තේ මහරගම් පීසා හට්ටෙන්. එතකොට මේක ගත්තේ පිළියන්දල පීසා හට්ටෙන්. බලමු මොකක්ද හොඳ කියලා. අද බ්‍රාන්චස් දෙකක් තමයි අපි කම්පෙයාර් කරන්න යන්නේ. එතකොට අපි කියන සිංගල් මෙල්ට් අද රිවිව් එක කරන්න. එතකොට මහරගම පීසා හට්ටේ ඒගොල්ලෝ පැකිං එක තමයි දීලා තියෙන අයිටම් එක. පිළියන්දල බ්‍රාන්ච් එක නම් එහෙම නැහැ. කෙලින්ම පැකිං කතන්දර නැහැ. නිකම්ම දීලා තියෙන්නේ. නෝමල් බොක්ස් එකේ දාලා එච්චර තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් අන්රැප් කරන් බලමු. හරි එතකොට මම මේක ඕඩර් කරේ Ubits එකෙන්. මට මේකේ ප්‍රයිස් වුණා රුපියල් 495ක්. ඔරිජිනල් ප්‍රයිස් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. එතකොට මේකේ සෝස් එක විදිහට මම චූස් කරේ චීස් සෝස් එක. හරි ඔය පොඩ්ඩක් ආතල් එකකට එක්ක පෝෂන් එක චෙක් කරමු. හරි මුලින් බලමු මහරගම් බ්‍රාන්ච් එකේ පෝෂන් එක වුණා ග්‍රෑම් 123. එතකොට පිළියන්දල බ්‍රාන්ච් එකෙන් ගත්ත එකේ පෝෂන් එක තියෙනවා ග්‍රෑම් 104ක්. එතකොට ඉතින් ග්‍රෑම් 19ක විතර පෝෂන් එකේ වෙනසක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි අයිටම් දෙක තියෙන්නේ. එතකොට මේ දෙකෙන්ම ගත්තේ තන්දුරි and butter chicken melt කියන එක. මේ සිංගල් පෝෂන් එක. චිකන් පෝෂන් එකක් තියෙනවා දෙකේම මේ සහ හොඳ ස්මෙල් එකක් එනවා මේකේ. වැඩි කතා වුණේ අපි මේ දෙක ටේස්ට් කරලා බලමු. හරි මම දැන් දෙකම try කරා. අතරම දෙකම හොඳ චිකන් පෝෂන් එකකුයි චීස් පෝෂන් එකකුයි තිබ්බා. මේ සෝස් දෙක ඩිප් කරන් ගියාම සුපිරි අතලක් තියෙනවා. මේ අතරම දෙකම එකම ටේස්ට් එක වගේ යන්නේ. නමුත් ෆ්‍රෙෂ්නස් එක අතින් ගත්තොත් මම හිතන්නේ මහරගම පීසා හට් එකේ මෙල්ට් එක හොඳයි මට නම් තේරෙන්නේ. මට මේ දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් මම තෝරගන්නේ මහරගම පීසා හට් එකේ මෙල්ට් එක තමයි.